ටාටා IPL 2020 තරඟාවලියේ තවත් එක් ප්‍රබල තරඟයක්. චෙන්නයි සුපර් කිංස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතර තරඟේ චෙන්නයියේදී අද ආරම්භ වුණා. කාසිය වාසි දිනාගත් දිල්ලි කැපිටල්ස් නායක අක්සර් පටේල් මුලින්ම පන්දුවට පහර දීම සඳහා චෙන්නයි පිටිකරුවන්ට ආරාධනා කරනවා. මුලින් පන්දුවට පහර දුන් චෙන්නයි පිටිකරුවන් පන්දු වාර 20 අවසානයේ කඩොළු දෙකක් පමණක් දැවි ලකුණු 212ක් රැස් කිරීමට සමත් වෙනවා. චෙන්නයි වෙනුවෙන් සුපිරි ප්‍රතිහාරයක නිරත වුණු සංජු සැම්සන් තම සිව්වන IPL ශතකය අද ලබා ගැනීමට සමත් වෙනවා. ඔහුට එක් අන්තයක සිට අනගි සහයක් ලබා දුන් ආයෂ් මාත්‍රි පන්දු 36කින් වේගවත් ලකුණු 59ක් රැස් කිරීමට සමත් වෙනවා. පිළිතුරින්ම ක්‍රීඩා කිරීමට පැමිණි දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ආරම්භක පිටිකර යුගලය වන පැතුම් නිස්සංක හා KL රාහුල් යුගලය අදත් අර්ධ ශතක සමතාවයක් පවත්වමින් වේගවත් ආරම්භයක් දිල්ලි කණ්ඩායමට ලබා දෙනවා. ගියවර තරඟ දෙක වාගේම පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරවල් දියත් කරපු පැතුම් නිස්සංක අදත් තම මංගල IPL අර්ධ ශතකය ලබා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. පන්දු 25කට මුහුණ දුන් ඔහුට අදත් ලබාගත හැකි වූයේ ලකුණු 41ක් පමණයි. කෙසේ නමුත් පැතුම්ගේ මේ මනාර්ග පහරවල් දැක ෆැෆ් ඩු ප්ලෙසිස් පැවසුවේ කලකට පසු දිල්ලි කණ්ඩායම අනාගතයේ වෙනුවෙන් ආයෝජනය කරපු හොඳම ප්‍රහාරාත්මක ආයෝජනය පැතුම් නිස්සංක බවයි. මේ පිළිබඳව ඔබගේ අදහස් කුමක්ද? ඔබගේ අදහස පහතින් කමෙන්ට් කරන්න.